සමිඳුර ප්‍රශංසා ලෝ පුරා පිවිද සිටින සිළුම දේව දරුවන්ගේ නමසරයි. ඉතින් අද දවසේ ජීවන හුස්ම දුන්නු ස්වාමීන් වහන්සේට මම ස්තුති කරනවා. ඒ වගේ මේ දවස පුරාවට අපේ ජීවිත මඟ පෙන්වපු, ආරක්ෂා කරපු, පෝෂණය කරපු ස්වාමීන් වහන්සේට මම ස්තුති කරනවා. හොඳයි අද දවසේත් අපි ස්වාමීන් වහන්සේගේ හදවත දෙවිකම් කරමු. එසකියල් 28ට අපි පෙරලා ගමු. එසකියල් දිවසිවරයා 20 වෙනි පරිච්ඡේදය 8 වෙනි වගන්තිය. නමුත් ඔහු මට ඇහුම්කම් දෙන්න කැමති නොවි මට විරුද්ධව කැරලි ගැසුවෝය. ඔවුන් තම තමන්ගේ ඇස්වලට ප්‍රිය වූ අශික්ෂිතකම් පහ කර දැමුවේවත් මිසරයේ දේවරූප අතෑරියේවත් නැත. එවිට මම මිසර දේශයේදී මගේ කෝපය ඔවුන් පිට වගුරවා මගේ උදහස ඔවුන් කෙරෙහි ඉෂ්ට කරගන්නට සිටුවෙමි. දැන් වහන්සේ තම දිවසිවරයා හරහා කියලා දුන්නා දෙවියන් වහන්සේව එම නැත්තම් දෙවියන් වහන්සේගේ කෝපයට අසු නොවි සිටින විදිය. දේව කෝපයට අප අසු නොවි ඉන්න විදිය මෙතන පෙන්වලා දෙනවා. මොකක්ද? උන්වහන්සේ කතා කරද්දී උන්වහන්සේ පෙන්වද්දී ඒ අසන්ට අකමැතිව මුරණ්ඩුව සිටීම තමයි දේව කෝපය අප කෙරෙහි පැමිණෙන්න තියෙන කාරණාව. බලන්න මේගොල්ලෝ මොනවද කරේ කියලා තියෙනවා 6 වෙනි පදයේ සහ 7 වෙනි පදය එසකියල් 20. ඒ දවසේදී මා විසින් ඔවුන් උදෙසා තෝරාගෙන තිබුණා වූ කිරිද මේ පැණිද ගලා යන්නා වූ සියලු දේශවලට වඩා උතුම් වූ දේශයකට මිසර දේශයේ සිට ඔවුන් පමුණුවයි කියා මම ඔවුන්ට මගේ අත ඔසවා. 7 නුඹලා එකිනෙකා තම තමාගේ ඇස්වලට ප්‍රිය වූ අශික්ෂිතකම් පහ කර දමා මිසරයේ දේව රූප වලින් අපවිත්‍ර නොවී සිටපල්ලා. මම නුඹලාගේ දේව ස්වාමීන් වහන්සේයි හොට කියමි. ඉතින් අපි වෙනුවෙන් ලෑස්ති කර ඇති දේ භුක්ති විඳින්න සලස්සන දෙවියන් වහන්සේ. අපි වෙනුවෙන් උන්වහන්සේ ලෑස්ති කරලා තියෙනවා බොහෝ දේ භුක්ති විඳින්න. නමුත් අපි මොකද කරන්නේ? අපේ ඇස් වලටින් දකින්නා වූ අපේ යහපත දිහා බලලා අපි උන්වහන්සේ දෙන දේ මග හරිනවා. එහෙම නැත්නම් එපා කරනවා. මතකද ආදරේ පුතේ ආබ්‍රහම් ඊසාක් යාකෝබ් ඔවුන් දුරතියා දැක විශ්වාස කරාලු. ඔවුන් එපා කරලා ආවා වූ දේවල් වලට ඔවුන් යලි හැරී ගියේ නෑලු කියලා බයිබලය අපිට සාක්ෂි දරනවා. ඒ නිසා උන්වහන්සේ සූදානම් කර ඇති දේ දෙස විතරක් අපි බලන්න පුරුදු වෙමු. අපි අපේ ඇස් වලට ප්‍රිය වූ දේවල් පස්සේ. නමුත් අපේ ඇස් වලට ප්‍රිය වූ දේවල් දෙවියන් වහන්සේට අශික්ෂිතකමක් කියලා බයිබලයේ තියෙනවා. අපේ ඇස් වලට ප්‍රිය වූ බොහෝ දේවල් ඉතින් හැම දෙයක්ම නෙමෙයි. ඉතින් අපේ ඇස් වලට ප්‍රිය වූ සමහර දේවල් වලට දෙවියන් වහන්සේ ප්‍රියයි. හැබැයි අපේ ඇස් වලට ප්‍රිය වූ හැම දෙයකටම දෙවියන් වහන්සේ ප්‍රිය නැහැ. නිසා කියනවා නුඹලාගේ අශික්ෂිතකම් පහ කර දමා අපවිත්‍ර නොවී සිටින්න. ඒ අශික්ෂිතකම් එක්ක දුවන ඇස් අපවිත්‍රයි කියලා ස්වාමීන් වහන්සේ කියනවා. ඒ නිසා දවසේ ඔබ පොරොන්දු වෙන්න. ස්වාමීන් වහන්සේ මෙතන කියන විදියට මම නුඹලාගේ දේව ස්වාමීන් වහන්සේයයි උන්ට කියමි. නුඹලා එකිනෙකා තම තමාගේ ඇස් වලට ප්‍රිය වූ අශික්ෂිතකම් පහ කර දමා අපවිත්‍ර නොවී ඉන්න කියලා කියනවා. ඒ නිසා මේ උදෑසන ඔබ එසේ කරොත් ස්වාමීන් වහන්සේට පුළුවන් වෙනවා ඔබේ ජීවිතේ ඒ ලස්සන තැනට උන්වහන්සේ පෙන්වන තැනට අරගෙන යන්න. හොඳයි. ලස්සන මාසයක් සනිටුවන් වෙනවා අද ඉඳලා. ඔබ දන්නවා අද ඊශ්‍රායල් කැලෙන්ඩරේ නැත්නම් ඊශ්‍රායල් රටට අද තමයි පළවෙනි මාසය නිසාන් කියලා කියනවා. ඉතින් මේ මාසේ තමයි මේ වගේ මාසයක තමයි ඔවුන්ව අවුරුදු 430ක වහල් භාවයෙන් එළියට අරන් එන අවුරුද්ද. ඔවුන්ට ඔවුන්ගේ නැති වෙච්ච ඔවුන්ගෙන් හුරාගෙන කාපු ඒ අවුරුදු ගානේ හැටියට ස්වාමීන් වහන්සේ ඔවුන්ව ආශිර්වාද කළ එල්ලගෙන ආපු මාසය. ඒ නිසා අද දවසේ කවුරු කෙනෙක් ඉන්නවා නම් අවුරුදු ගානක් බොහෝ කල ධර්මයෙන් දරාගෙන දුක් විඳින කෙනෙක් ඉන්නවා නම් අද ඔබට සුභාරංචියක් තියෙනවා. මෙවැනි මාසයක තමයි උන්වහන්සේ එවැනි වහල් ජීවිතයක අවුරුදු 430ක බැඳීම් වලින් වහලුන්ව තමන්ටම කිසි දෙයක් නැතුව දුක් විඳලා හිටපු සෙනග මා ආශිර්වාදයක් එක්කෙල්ට අරගෙන ආපු මාසය. ඉතින් ඒ එදා එසේ කරපු දෙවියන් වහන්සේ අදත් හෙටත් මතුටත් ජීවමානයි. උන්වහන්සේට අද දවසෙත් මේ ලස්සන පළවෙනිද එදා ඒ ඊශ්‍රායලුන්ට කරා වගේම ඔබට කරන්න ලෑස්ති. එහෙනම් අලුත් අවුරුද්දක් පටන් ගන්නවා ඊශ්‍රායල් වරුන්ට. එහෙනම් අපිත් නේද ආත්මික ඊශ්‍රායල් වරු. එහෙනම් අපිටත් අද අලුත් අවුරුද්දක් අද ඉඳලා පටන් ගන්නවා අලුත් මාසයක් පළවෙනි මාසය. ස්වාමීන් වහන්සේ ඔබව ආශිර්වාද කරාවේ. ඒ වගේම අප්‍රේල් මාස 25 වෙනිදා සවස් 6ට වත්තල
පුරහලේදී අපේ විශේෂ සුවමයක් පැවැත්වෙනවා. ඉතින් අපි ඒකට හැමදේම සංවිධානය කරලා තිනවා. අපි අද ඉඳලා ඒ පළාත්වලට ගිහිලා සුභාරංචි ප්‍රකාශ කරන්න යනවා. ඉතින් ඔබටත් ඒ සඳහා දායක වෙන්න පුළුවන් යාඥාවෙන් ශක්තියෙන් හැමදේකින්ම. එසේ කැමැති අය ඉන්නවා නම් ඔබ අද මට කතා කරන්න 0778 628 589 යන අංකයට අපි යාඥා කරමු. ආදරවන්ත බලවන්ත දෙවි සමිඳුන් ඔබට බාර කරනවා මේ දරුවන්ගේ ජීවිත දවසෙත් ස්වාමීන් මේ ලැබෝ ලස්සන නව වසර ඔබ වහන්සේ අපේ ජීවිත ආශිර්වාද කරමින් දෙවතාත්තේ අප සමග ඔබ සිටින්න ස්වාමීන් ඔබ වහන්සේ දුන්නා වූ දෙන්න යන්නා වූ ඒ දේ දෙසම බලා ස්වාමීන් ඔබ වහන්සේට අපවිත්‍ර වූ ඒ ස්වාමීන් අශික්කිත කම් වලින් අපවිත්‍ර නොවි ස්වාමීන් ඔබ දිහාම බලන්ට ඔබ වහන්සේගේ ඇස් වලට ප්‍රසන්න දේ කරන පිණිස අපි ආශිර්වාද කරනවා. ඔබට බාරයි ජේසුස් වහන්සේගේ නාමයෙන් නිසාය. ආමෙන්. 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 ජේසුස් පිටයි මම ද සමීර. හැම මිනිදාසලතරමට ශ්‍රී වචනයත් එක්ක සුබ දවසක්.